ඔන්න මේ තියෙන කඩේ රුපියල් 300කට ගන්න පුළුවන් පරිප්පු කිලෝ එකක්. ඉතින් මම අද කරන්න යන්නේ මේ පරිප්පු කිලෝ එකේ ඇට ගණන් කරන්න යන්නේ. ඒකත් විනාඩි 40ක් ඇතුළත. මට විනාඩි 40ක් ඇතුළත මේ පරිප්පු කිලෝ එකේ ඇට ගණන් කරන්න බැරි වුණොත් අපේ නංගි දුන්නේ චැලෙන්ජ් එක මට කරන්න වෙනවා. ඒ චැලෙන්ජ් එක මොකක්ද කියලා ඔයාලා බලලා ඉන්නකෝ. ඉතින් අපේ අයියට පරිප්පු කිලෝ එකක ඇට විනාඩි 40ක් ඇතුළත ගණන් කරගන්න බැරි වුණොත් මෙන්න මේ බිත්තරේ අයියාගේ ඔළුවේ ගහනවා. කොහොමද යාළුවනේ ඉතින් අපේ නංගිගේ චැලෙන්ජ් එක? බෑ යාළුවනේ අපේ නංගිගෙන් නම් විතර ගන්න බෑ. කොහොම හරි මං චැලෙන්ජ් එක වින් කරන්න ඕනේ. එහෙනම් අපි දැන් යන් පරිප්පුවට ගණන් කරන්න. let's go. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන මම අතන තිබ්බේ පරිප්පු කිලෝ එක මම පිකානකට දාගත්තා. මේ තියෙන යාළුවනේ පරිප්පු කිලෝ එක. කොහොමද යාළුවනේ පරිප්පු ගොඩයි යාළුවනේ. විනාඩි 40කට ගණන් කරගන්න පුළුවන් වෙයි ඉතින්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන ස්ටොක් කොච් එක. ඉතින් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පරිප්පු කිලෝ එකට කොච්චරක් ඇට තියෙයිද කියලා. යාළුවනේ අපි දැන් යන් පරිප්පු වල ඇට ගණන් කරන්න. 5 minutes later. ඉතින් යාළුවනේ ඇට ගණන් කරන්න ඉස්සෙල්ලා මම පරිප්පු පිගානේ පරිප්පු ටිකක් අරන් කොලේට දාගත්තා. එතකොට යාළුවනේ පරිප්පු ගණන් කරන්න ලේසියිනේ. Seconds later. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් මං ඇට ගණන් කරන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ ඔයාලා ගණන් කරන ඒවා බලද්දි කම්මැලිනේ. ඒ හින්දා මම මේ වීඩියෝ එක ස්පීඩ් කරා. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන්නෙත් නෑ දැන් ඉතින්. ඉතින් ඔයාලට තේරෙන්නේ පරිප්පුවට මං ගණන් කරනවා. ඉතින් ඒ ගණන් කරන ප්‍රමාණය ඔයාලගේ ස්ක්‍රීන් එකේ වම් පැත්තේ උඩින් පේන වැඩි මම පරිප්පුවට කීයක් ගණන් කරනවා. යාළුවනේ මම විනාඩි 3යි තප්පර 27ට මම ඇට ගණන් කරා යාළුවනේ 500ක්. මෙන්න මෙතන තියෙනවා යාළුවනේ ඇට 500ක්. බලන්නකො යාළුවනේ එහෙනම් මේකේ කොච්චරක් ඇට තියෙයිද කියලා. මට විනාඩි 40කට ගණන් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එක දිගට එකතු වෙලා ඉන්න අනිවාර්යෙන් මට මොනව වෙයිද දන්නේ ඇට ගණන් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැත්තම් නගගේ විතර කන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. ආයෙ කොල්ලා ගේමට බැස්ස ගණන් කරන්න.
යාළුවනේ මන් දන්නෙත් නෑ වීඩියෝ එක අතරමැද්දේදී මට නිින්දක් ගිහින් යාළුවනේ. ඉතින් යාළුවනේ නිින්ද ගියට කමක් නෑ මම නයිට් රයිඩර් වගේ ආයි ගණන් කරන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ විනාඩි 21යි තප්පර 9ට මම පරිප්පුවට 5000ක් හරියටම ගණන් කරා යාළුවනේ. ඉතින් යාළුවනේ මං කිව්වා වගේම මං හරියට විනාඩි 40කින් ඉවර කරා. ඉතින් යාළුවනේ මට ගණන් කරන්න පුළුවන් වුණේ 11578යි. ඉතින් යාළුවනේ තව එහෙමම තියෙනවා පිගානක් එහෙමම තියෙනවා. මෙච්චර යාළුවනේ ගණන් කරන්න පුළුවන් වුණේ. ඉතින් යාළුවනේ හරිම ශෝකණීයයි. A few moments later. ඉතින් යාළුවනේ හරිම දුකයි. අපේ නංගි විතර ගන්න බලාගෙන ඉන්නවා යාළුවනේ. හරිම දුකයි. ඉතින් අපේ නංගිගේ අද පළවෙනි වතාවට අපේ නංගිගේ විතර ගන්න වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති මං
කරා මට විනාඩි 40 ඇතුළත ගණන් කරගන්න පුළුවන් වුණේ 11578යි. 11578යි. Oh my god! ඉතින් යාළුවනේ මං කිව්වනේ ඔයාලට මේ චැලෙන්ජ් එක කරනවා කියලා. ඉතින් අපේ නංගි තමයි මට දියා එක දෙන්නේ. ඉතින් දැන් මට බිත්තර කන්න වෙනවා යාළුවනේ. අද අයියට මම විතරේ ගහනවා අයියේ. අද අයියට මම විතරේ බලන්න. ඉතින් යාළුවනේ බලන්නකෝ මට චැලෙන්ජ් එක පෙරදුනා. නංගිට ආරංචි වෙච්ච ගමන් දුවගෙන ආවේ යාළුවනේ. මට බිත්තරේ ගහන්න ඕනෙමද? ඔව් නැතුව මේ මොකටද ගහන්නේ? ඇයි සිංහා තරකින් පෙරදුනා? මාව නම් කාටවත් අර අනේ මාමා පාරායි. ඊට මම පිළි ගන්නවා. බිත්තරේ ගහන්න එපයි. එහෙම කරන්න බෑනි. ඔය කාටවත් මාව මේ පරද්දන්න බෑ. හැමකෙම අනේ බිත්තරේ ගහන්න. නෑ නෑ ඒවත් දන්නේ නෑ. මම වදින්න. නෑ වදින්න ඕනේ. හරියන්නේ නැහැ යාළුවනේ මට අද බිත්තරේ කන්න වෙනවා. බිත්තරේ හයියෙන් ගහන්න එපා. එහෙම කරන්න අනේ බෑ. අනේ ඉතින් ගහන්න. ඉතරේ ඉතින් ඕනේ. දුර හයියෙන් බෑනේ. Oh my god! Wow! Okay. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඉතින් ඔයාලට හිතෙන දේ බලලා කමෙන්ට් එකකුත් දාලා අනිවාර්යෙන් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකකුත් දාලා අනිවාර්යෙන් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.